පින්වත් බ්‍රාහ්මණය මට මේ අදහස ඇති වුණා. ඒ තමයි සමහර දේවාලවල වනගත දෙවොල් තියෙනවා. වැඳුම් පිදුම් කරන තැන් තියෙනවා. විශාල ගස් තියෙනවා. ඒ තැන්වල ලොමු දහ ගන්නවන බිහිසුණු අරමුණු ඇති කරන හොල්මන් තියෙනවා කියලා ප්‍රසිද්ධයි. මිනිස්සු යන්නේ මේ පැත්තේ. ඔය සමහර පාරවල් තියෙන අම්මෝ අවසර නම් යන්නේ මේ පැත්ත. සොහොන් පැත්තට කිට්ටු වෙන්නේ නැහැ. ඉතින් බෝධිසත්වයන්ට ආරංචි වුණා අහවල් පැත්තේ හරියට හොල්මන් තියෙනවා කියලා. සිදුවත් මහ බෝධිසත්වයන්. ඊට පස්සේ මහ බෝධිසත්වයන්ට හිතුණා ඒ තැන්වල ලොමු දහ ගන්නන බිහිසුණු අරමුණු ඇති කරන හොල්මන් තියෙනවා කියලා ප්‍රසිද්ධයි. හඳ ඇති 15වක රාත්‍රියටත් තුදුස්වක රාත්‍රියටත් අටවක රාත්‍රියටත් ඒ තැන් හරිම භයානකයිලු. අම්මෝ යන්නවත් බැරිලු ඒ පැත්තට හොල්මන්. ඉතින් මට හිතුණා ඒ තැන් වලට ගිහින් රාත්‍රිය ගත කරලා ඒ බය බිරාන්ත දේවල් දකින්න ඕන කියලා. බෝධිසත්වයන් බලන්න හිතුණා. දෙම් මතක තියාගන්න ඕන. හොල්මන් බය බිරාන්ත දේවල් බලන්න හිතුනේ අර ಗುಣධර්ම ඔක්කොම ටික තියෙද්දි. නැත්නම් අදත් මෝඩ ජනතාවට හිතෙනවනේ අපි ඔය ගිහලා බලන්න ඕන කියලා. මොකක්වත් නැතු පන්සිල්වත් රකින්නේ නැහනේ. පන්සිල් රකින්නෙත් නැහැ, තුනුරුවන් දන්නෙත් නැහැ, ඉතිවිසෝගතව දන්නෙත් නැහැ, පිරිතක් කියා ගන්නත් බෑ. නිකම් එනවා පොඩි ගැම්මක් ඕනේ යකෙක් එක්ක. අපි යක්කුන්ඩ වයන්නම් සෝනේ ගෙවල් හදන්නේ නැහැ කියලා බහින්නේ එළියට. ඊට පස්සේ ගිහිලා අත්කට මේ අමරාගෙන එනවා. මේ කටින් බතල හිටවිල්ලක් නෙමෙයි මේ කියන්නේ. මහා බෝධිසත්වයෝ අර ඉස්සෙල්ලා කියපු ಗುಣධර්ම සියල්ලගෙන්ම සමන්විතයි. මහා බෝධිසත්වයන් හිතුණා මේ හොල්මන් කියන්නේ මොනවද කියලා බලන්න ඕන කියලා. ඊට පස්සේ මොකද උනේ? ඕන දැන් හොල්මන් තියෙන තැන් වලට මහා බෝධිසත්වයෝ දකින්න ඕන කියලා ගියා. ඉතින් බ්‍රාහ්මණය ඉතින් මම සමහර දවස්වල 15වක තුදුස්වක අටවක රාත්‍රී වලට ඒ දේවාල වලට ඒ වනගත දෙවුල් වලට යනවා. දැන් බලන්න අර දුෂ්කර ක්‍රියාව කරන ගමන් කරන දේවල් මේ. ඒක එක දවසක් නෙවෙයි මේ. අටවකටත් යනවා 15වකටත් යනවා තුදුස්වකටත් යනවා. විටින් විට ඒ තැන් වලට යනවා. ගිහිල්ලා මං ඒ තැන් වල තනියම ඉන්නවරෑ. තනියම රාත්‍රියේ ඉන්නකොට පින්වත් බ්‍රාහ්මණය මට ඒ විදිහට වාසය කරනකොට වනේ ඉන්න සතෙක් හරි එනවා. ඒ තනියෙන් කලුවරේ ඉන්නකොට ඔන්න කැලේ ඉන්න සතෙක් එනවා. එහෙම නැත්නම් මොනරෙක් හරි එනවා. ඊට පස්සේ ගස්වල අතු කෑලි පහලට මේ දානවා. එහෙම නැත්නම් සුළඟින් ගසාගෙන ඇවිත් රොඩු කෑලි ටිකක් හරි වැටෙනවා. එතකොට මට මෙහෙම හිතුනේ ඇත්තෙම මේවා තමයි බය බිරාන්ත අරමුණු කියලා කියන්නේ. මෙතෙන් තමයි හොල්මන හදාගත්තේ. ඇයි බය බිරාන්ත තැන්වල අර ගහෙන් මොනරා පිල් කලම දාගෙන ඉන්නකොට පේන්නේ කොණ්ඩේ කඩාගත්ත යක්ෂණියෙක් වගේ. පොඩ්ඩක් දැක්කම ඇති. ඊට පස්සේ දැන් ඔහොම වෙලා තියෙනවනේ. යකදුරේ මේ යකෙක් කෙලවන්න ගිහලා යකා ගෙදර අයට ආවේශ වෙලා මේ දැන් අර යකදුරා බෙරේ බැඳගෙන ඉද්දි මේ එකපාරම පන්නලා. ඉතින් යකදුරාට බය හිතලා දිව්වා. කැලේ මැදින් දුවනකොට හිතෙන්නේම පිටිපස්සෙන් කවුරු හරි එනවා කියලා. කොහොම ඉන්නකොට එකපාරම පාර ඉස්සර ඇහැත මෙහිම වැනි කලුවරේ වැනි එක්කෙනෙක් ඉන්නවා. ඊට මෙයාට හිතුණා මේක හරියන්නේ නැහැ. කොහොම හරි දන්න මන්ත්‍ර දහම් කවි කියලා නටවන්න ඕන කියලා බෙරේක ගහ කවි කිව්වා කියන්න වැනෙනවා. කොහොම වුණත් එළි වුණා. එළි වෙන ජාමෙට තමයි දැක්කේ. කෙහෙල් ගහක් තමයි හොළඟට වැනි තිබිලා තියෙන්නේ කියලා. අර වාගේ මොනර පිල්කලමක් කඩාගෙන ලොකු නුග ගහක අත්තකින් සොරස් ගාලා එළුණ ගම. ඒ කලින් කියනවනේ අටවක දවසට යන්න එපා වතෙන්ද කියලා. හැබැයි මතක තියාගන්න බෝධිසත්ව මෙතෙන් ගියේ බය නැති හිතකින්. තමාගේ හිතේ දුස්චරිතේ නැහැ. හිත සමාධිමත්. ඒ නිසා හැම දෙයක්ම හොඳට පේනවා.
එහෙම නැත්තම් හිත තැති ගත්තොත් කොළ කෑල්ලක් වැටෙන එක ඇති. කොළ කෑල්ලක් වැටෙන එක. ආයෙක වනේ හිටපු හාමුදුර නමක් කිව්වා ඒ හාමුදුරන්ගේ කුටියට හැමදාම දොරට ඇවිල්ලා එක්කෙනෙක් තට්ටු කරනවා. ඉතින් හාමුදුරු බය වෙලා කැහ ගහගෙන උගුර පාදාගෙන එළියට යනවා කවුරුත් නැහැ. ඊට පස්සේ තව දවසක් කොහොම තට්ටු කරනකොට ඒ හාමුදුරු කළා තියෙන්නේ හිමීට ජනෙල් ලාවට ඇරලා බැලුවා. අනේ මොනරික් දොරට තට්ටු කරනවා. මොනරි. ඉතින් ඒ නිසා මේ හිත බය වුණොත් ඉවරයි. හිත බය වුණොත් මොකවත් කරන්න බෑ. දැන් මට මතකයි ඔහොම සිද්ධියක් වුණා මේ ඕන එක පැත්තක සර්පයෝ ඉන්නවා. ඉස ගෝර සර්පයෝ ඉන්නවා කියලා බයෙන් එක මිනිහෙක් අර ලොකු charge කරන ලොකු මේ ලයිට් එකක් අරගෙන ඉතින් මේ මිනිහයා මේ ගියා කැලේ මැදින් යනකොට දැන් හිතන්නේ සර්පෙක් ඉඳීද ගහයිද මොනවද දන්නේ නැහැ ලොකුවට ලයිට් එක දැන් දාගෙන යනවා. එහෙම ඉන්නකොට එකපාරම කකුලට හීතලක් දැනෙනකොට මෙයා එකපාරම කෑ ගැහුවා. කෑ ගහනකොට ළඟ තිබ්බ ගහක කකුල වැදුනා. දැන් ලේනවා මෙයා කිව්වා මට සර්පෙක් දෂ්ට කළා කියලා. ඇත්තටම වෙලා තියෙන්නේ ඒ ලයිට් එකේ අර charge කරන අර plug එක තියෙනවනේ මේ අර මේ කේබල් එක. ඒ කේබල් එක වැටිලා ඒකේ අග මේ සීතලයිනේ. ඒක කකුලේ වැදිලා තියෙන්නේ. ඉතින් මිනිස්සු මෙයාට පොළඟ ගැහුවා කියලා හදිස්සියට ළඟ ගෙදරක ඊයේ ගත්ත ත්‍රිවිල් එකේ දාගෙන වේගෙන් යනකොට ත්‍රිවිල් එක පෙරලලා වැටුණා. ත්‍රිවිල් එක චප්ප වුණා මිනිස්සුන්ගේ අතපය කැඩුණා. මොකක්ද දැන් හේතුව? මේ මනසින් හදාගත්ත දේ. ඔය මම එකක් දෙකක් කිව්වේ බීත භූත කතා මේලට මිනිස්සු රැවටිලා විඳින වේදනා ටික කිව්වොත් කෙලවරක් නැහැ. හැබැයි මෙහෙමයි ඇත්ත ඒවත් තියෙනවා. බොරු ඒවත් තියෙනවා. ඒකට ඇත්ත බොරුව වෙන් කරගන්න බෑ ප්‍රඥා සම්පත්තිය නැති කෙනෙකුට. ඒකට දැන් සම්පූර්ණ මේ හොල්මන් කියන්නේ බොරු කියන කතාවක්ද? ඒ මුලින්ම මහ බෝධිසත්වෝ කොච්චර වනේ ගැන විස්තර කිව්වද? ඒ හැම ලෙනකම තමන්ගේ දෝෂයක් මුල් කරගෙන තමා ඉදිරියට බිය තැති ගැනීම අරමුණ එන බව විස්තර කළා. ඉතින් ඒ නිසා මේ ඔක්කොම තේරුම් බේරුම් කරගන්නට මහ බෝධිසත්වයන්ට මේ අවස්ථාව ලැබුණා. ඊතර මහ බෝධිසත්වෝ හිතුවා සමහරට වණෙන් එකපාරම සතෙක් එනවා. කළු පාට ඡායාවක් මේ සිංහාල මෙතන යනවා යාට දැනුණා. ඒකට එයා කල්පනා කළා මොකද්ද වෙයි? නේදරෝන බය වෙච්ච වෙන කෙනා බය වෙනවා. ඊට පස්සේ ගස්වල අතු කෑලි සරස් ගාලා වැටෙනවා. ඒකට ඔන්න බය වෙනවා. ඉතින් ඒ නිසා මේක අදී එකක් නෙවෙයි හාව තල් ගහ යට ඉඳලා ඒ ගිඩිය වැටිච්ච දා ඉඳලම බයයි මිනිස්සු. ඉතින් ඒ නිසා මහ බෝධිසත්වෝ කල්පනා කළා කියනවා පින්වත් බ්‍රාහ්මණේ මට මේ විදියටත් හිතුණා. ඇත්තෙම මම බියජනක අරමුණු වලට කැමතිව ඉන්න ඕන අහවල් දෙයකටද. මහ බෝධිසත්වයන් හිතුණා කියනවා බය වෙන දේවල් වලට කැමති වෙන්නේ අහවල් එකටද. යම් ඉරියව්වකින් ඉන්න විට මට බය බිරාන්ත දේ මා කරා එනවා නම් ඒ ඉරියව්වේ මිදලා ඒ බය බිරාන්ත දේ මම දුරු කරනවා කියලා හිතුවා කියනවා. ඒ නිසා පින්වත් බ්‍රාහ්මණය මම සක්මන් කරද්දී මට බය බිරාන්ත අරමුණක් හිතට ආවොත් හිතට බය හිතෙන එකක් ආවොත් සක්මන් කරද්දී මම හිටගන්නෙත් නෑ ඉඳගන්නෙත් නෑ නිදාගන්නෙත් නෑ සක්මන් කරලම මං ඒ බය නැති කරගන්නවා. සක්මනේ ඇති වෙන බව සක්මනේම දුරු කරනවා.